ඔයා අද ඉන්නේ කලකිරීමෙන්ද? උදේ අවදි වූ වෙලාවේ ඉඳලා මට කවදා රැකියාවක් ලැබෙයිද? ඒ මට විතරක් මෙහෙම වෙන්නේ කියලා ඔයා ඔයාගෙන්ම අහනවද? ඔයා සමහර විට CV 100 ගණනක් යවන්න ඇති. සම්මුඛ පරීක්ෂා වලට ගිහිල්ලා ප්‍රතික්ෂේප වෙන්න ඇති. නමුත් ඔයා දන්නවද? සබහාදහමේ කිසිම දෙයක් નિયમિત වෙලාවට කලින් සිද්ධ වෙන්නේ නැහැ. ගහක මල් පිපෙන්න කලින් මුල් ඇදලා ශක්තිමත් වෙන්න ඕන. අද ලීෆ් ඇන්ඩ් ලයිට් තුලින් මම ඔයාලට කියලා දෙන්නේ ඔයා රැකියාව පසුපස හඹා යන එක නතර කරලා රැකියාව ඔයා සොයාගෙන එන චුම්බකයක් බවට පත්වෙන රහස. ආකර්ෂණ නීතියට අනුව ඔයා මට රැකියාවක් නැහැ කියලා හිතන හැම වාරයක් පාසාම විශ්වයට පණිවිඩයක් යවනවා ඔයාට රැකියාවක් නැති බව. එතකොට විශ්වය ඔයාට ලබා දෙන්නෙත් ඒ නැති බවමයි. සබහාදහම දෙස බලන්නකෝ. ගඟක් ගලනකොට ගල් පර්වත හමු වුණාම ඒ ගඟ නතර වෙනවද? නෑ. එයා වෙනත් පාරක් හොයාගෙන ගලාගෙන යනවා. ඔයාගේ රැකියාව ප්‍රමාද වෙන්නේ ඔයා වැරදි පාරක යන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ලොකු දෙයකට ඔයාව සූදානම් කරන නිසා වෙන්න පුළුවන්. පළවෙනිම දේ තමයි නැති දේ ගැන හිතන එක නතර කරලා ලැබෙන්න යන දේ ගැන සතුටු වෙන එක. මෙන්න මේ අභ්‍යාසය ඔයා කරන්නකෝ. මේක පියවර වශයෙන් බැලුවොත් පියවර අංක 1 තමයි ඉස්සෙල්ලාම ඔයා බීජයක් ගන්න ඔයාගේ අතට. ඒක පස්සෙට තියෙද්දි ලෝකයට පෙහෙන්නේ නෑ නේද? හැබැයි ඒක ඇතුලේ ලොකු වෘක්ෂයක්, ලොකු ගහක් හැංගවිලා තියෙනවා. ඒ වගේ ඔයා දැන් ඉන්නේ ඒ බීජය වගේ සැඟවුණු කාලෙක. ඔයාගේ රැකියාව දැනටමත් විශ්වයේ නිර්මාණය වෙලා කියලා ඔයා හිතන්න ඕනි. පියවර 2 තමයි කොළපාට ගසක් යටට වී වාඩි වෙන්න. ඔයා කැමතිම රැකියාවට යන පළමු දවස ගැන හිතන්න. ඔයා අඳින ඇඳුම, ඔයා ලබන වැටුප, ඔයාගේ සගයන් ගැන හිතලා ඒ සතුට දැන්ම අත්විඳින්න. පියවර 3. මේක තමයි ස්තුතිවන්ත වෙන එක. රැකියාවක් ලැබුණාට පස්සේ නෙවෙයි, ලැබෙන්න කලින් සබහාදහමට ස්තුති කරන්න. මෙන්න මේ විදියට. මට සුදුසුම රැකියාව දැන් මා වෙත ගලා එමින් පවතිනවා කියලා ඔයා විශ්වාසයෙන් කියන්න. සබහාදහම කම්මැලි නැහැ. හිතන්නකෝ කුරුල්ලෙක් කූඩුවක් හදන්නේ අහසින් දඬු වැටෙනකන් බලන් ඉඳලා නෙවෙයි. ඔයා ඔයාගේ දක්ෂතා වර්ධනය කරගන්න ඕනේ. ඒවා අප්ස්කිලින් කරගන්න ඕනේ. ඔයා රැකියාවට සූදානම් කියලා විශ්වයට පෙන්වන්න ඕනේ. ඔයා සූදානම් වූ සැනින් විශ්වයේ දොරටු ඔයාට විවෘත කරනවා. මතක තියාගන්න අඳුරුතුම රාත්‍රියට පස්සේ තමයි ලස්සනම හිරෝදාව තියෙන්නේ. ඔයා අද වැටිය සිටින තැන ඔයාගේ සාර්ථකත්වයේ අඩිතාලම කියලා හිතලා සතුටු වෙන්න. ඔයාගේ සිහින රැකියාව මොකද්ද? ඒක දැනටමත් ඔයාට ලැබිලා ඇති කියලා හිතලා පහලින් thank you universe කියලා කමෙන්ට් කරන්න. ඒ ශක්තිය විශ්වයට මුදා හරින්න. මේ වීඩියෝ රැකියාවක් සොයන ඔබේ මිතුරෙකුට යවන්න. ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න. සබහාදහමේ ආලෝකය හැම විටම ඔයා එක්ක ඉන්නවා. ලීෆ් ඇන්ඩ් ලයිට් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ලීෆ් ඇන්ඩ් ලයිට්.